ෆිසික්ස් වල මැත්ස් බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න මැත්ස් ක්ලාස් යන්න ඕනද? ඒ කියන්නේ බයෝ කරනව මැත්ස් පන්ති යන්න ඕනද කියලා අහන්න. නෑ. එහෙම කරන්නේ කවුරුත්. එහෙම කරනවා නම් ඒක ආරංචි වෙනවනේ මීට කලින්. ඒ කියන්නේ එහෙම කරන්නේ නෑ. ඒවා අපි කරන වැඩ නෙවෙයි. මේවා එක්ක ඩිස්කස් කරන්න අපි කරමු. ක්ලාස් ආවේ බොහොම කරන ඉඳන් මුලදී පේපර් වල ලකුණු තිබේ 20 30 ගණන් දැන් 60 ගණන් දිනනවා. නියමයි. ඉක්මනට ඩිස්කෂන් එකක් මට කරන්නලු. ඒක කියලා ඒක කියන්නේ. කරනවා පොඩ්ඩක් ඉන්න. අගෝස්තු වෙදි තමයි මට ගන්න වෙන්නේ. මැයිනේ මැයි ජූනි ජූලි. මාස 3ක් කොහොම ඇදගෙන. මාකින් එකේ වැරදි නෑ. මගේ නම් වැරදි තියෙනවා. එහෙනම් කවන්නේ නෑ. මාකින් එකේ එදා වැරදි තිබ්බ සමහරට අද දාද්දි හරි ගස්සන්න නැති. ඒ කියන්නේ මේක ඉරිදා පන්තියේ කරානේ අපි ගම්පහ. එතකොට වැරද්දක් මොකක් කර තිබුණා මට හරියටම කොතනද කියලා මතක නැහැ. ඒක හරි ගස්සලා අද දාන්න නැත්තේ ගොඩක් වෙලාවට. අර කිව්වත් වගේ මේ දැන් හරි ඇත්තටම වැඩ කරන්න ඕන කියලා. ඒ කියන්නේ එහෙම තමයි හැටි. හරිද? මම ඕක කියන්නේ නිතරම එක එක ටිකක් පරිණත වෙන්නේ එක එක වයස්වලදී. වැඩේ කියන්නේ එතකන් හිතන් ඉන්නේ උන් තමයි පරිණතම කියලා. හරිද? ඒ උන් මාරේ උන් ගැලන්ට හිතෙන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. ඒක වයසේ හැටියක් ඉතින්. ඒක ඉතින් අපිට කරන්න බලන්නේ එහෙම පෙන්නලා දෙන එක විතරයි. මොකද එතකන් උන්ට හිතෙන්නේ උන් මාර පරණදයි කියලා ටික්කින් අර ඒ හරි තැනට ආවම උන්ටම තේරෙනවා අපි අර ඉඳලා තියෙන සීන් එක වැරදි නේද කියලා. හැබැයි එතකන් ඒක ඒත්තු ගන්නන්න ගියාට එහෙම පිළිගන්නේ නැහැ. උන්ට අර මාර එහෙම එන හැඟීමකින් ඉන්නේ තමන් කරන දේ හරි වගේ එකක් යටතේ. අර එහෙම නෑ ඉතින් කොහමද දැන් අර එහෙම මොනවා හරි හේතු නිසා වැඩ නොකර ඉඳලා හෝ දැන් වෙන ඉස්කෝලේ පරිබාහිර වැඩ හින්දා වැඩ නොකර ඉන්න කනම් ඇත්තටම ඒ කියන්නේ ඒක ළමයාගේ අර නරක හැසිරීමක් නෙවෙයි ඉතින් ඌගේ අවධානය තිබිලා තියෙන වෙන තැනක මං කියන්නේ එහෙමත් නෙවෙයි සමහරව ඇතිනේ ඉස්කෝලේ වැඩ වෙන මොකුත් කරලත් නෙවෙයි තනිකරම නාස්තිම වෙලා ඊට බලම එහෙමත් ඇතිනේ එහෙම කාට හරි දැන් හරි හිතෙනවා නම් මේ යන එක නෙවෙයි මගේ හරි ට්‍රැක් එක මම මෙහෙම වෙන්න ඕන එකක් නෙවෙයි මට මීට එහා දෙයක් පුළුවන් ඒකට පුළුවන්කම තියාගෙන නිකන් මේ වැඩ බැරි එකෙක් වගේ ඉන්න ඕනේ නැහැ කියලා තමන් ආයමත් මේක තමන්ගේ අතට ගන්න දැන් හිතනවා නම් එහෙම ළමයි ඉන්නවා නම් දැන් ඒක මාසෙක මුලින්ම මම මතක් කරන්නම් අර එහෙම අවුරුද්දිනුත් පස්සේ අපි වදාද පන්තියටත් දැන් මේ යන පළවෙනි වතාවනේ හරියට වදාදර පන්තියක් කරන ඒ ඔක්කොමත් එක්ක මොකක් කරේ එහෙම අලුතින් ආපරේ මොකක් කරේ එහෙම ළමයි ඉන්නවා නම් ඕගොල්ලෝ කරන්න ඕනේ කියන්නේ එකක් තමයි එහෙම ඒක සම්පූර්ණයෙන් හදන්න බැරි තරමට ඕගොල්ලෝ පරක්කු නැහැ පළවෙනි දේ ඒ ගැන බය වෙන්න එපා සබ්ජෙක්ට් තුනේම ලකුණු يعني 20ක්වත් නැති වුණත් ලකුණු 10ක් විතර නම් සබ්ජෙක්ට් තුනේම පේපර්ස් වල තියෙන්නේ එහෙම වුණත් ඒ ළමයෙකුට මෙතන ඉඳන් මේක හදන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ළමයෙකුට වඩා මහන්සි වෙන්න වෙනවා. මුල ඉඳන් වැඩ කරගෙන ආපු ළමයෙකුට වඩා ගොඩක් මහන්සි වෙන්න වෙනවා. හැබැයි හරි ගස්සන්න පුළුවන්. ඒතකොට ඒක කරන විදිය මම මෙතන දැන් අද ලොකුවට විස්තර කරන්න බෑනේ මට. මම ඒක කරන විදිය කිව්වා මීට මාසයකට වගේ උඩදී ගත්ත ස්පෙෂල් මීටින් එකක් ඕගොල්ලන්ට. ඒකේ වීඩියෝ එක බලන්න. ඒකේ කතා කරනවා මම. ඒකේ දැන් කාලේ ලොකු වෙනසක් නැහැ. ඒ මීටින් එකේ කියපු කතා අදටත් 99%ක්ම වළංගුයි. ඒ හින්දා මේ ඒ විදිහට වැඩ පටන් අරන් ආයෙමත් ඕගොල්ලන් ට්‍රැක් එකට එන්න පුළුවන්. සහ ඔය මේ පළවෙනි පාඩම් 4 එහෙම දැන් ඕගොල්ලෝ මේවා ඉවර වුණාට පස්සේ 26 බැච් එකේ ළමයින්ගේ වැඩ ජූලි වල ඉවර වෙනවනේ. ඒතර අගෝස්තු වල ඉඳන් තමයි ඕගොල්ලන්ගේ ඔය පේපර් ක්ලාස් එක මම ඩිස්කස් කරන්න පටන් ගන්නෙ සහ රිවිෂන් කියලා පන්ති අරින්මින් එහෙම පටන් ගැනීමක් වෙනවා. ඕගොල්ලෝ රිවිෂන් පන්ති එන්න ඕනේ නැහැ. තියරි පන්තියේ ළමයින්ට රිවිෂන් එක අවශ්‍ය නැහැ. හරිද? සමහරක් ගුරුවරු අර රිවිෂන් එක නිකන් තව කීයක් හරි හම්බ කරගන්න කරන්නේ. මේක එහෙම එකක් නෙමෙයි. මේක රිවිෂන් එක තියෙන්නේ තියරි ළමයින්ට ආයමත් පන්තියක් දාලා ඒකට ඇවිල්ලා තව පන්ති ගාස්තු එකතු කරගන්න නෙමෙයි. ඒ රිවිෂන් ක්ලාස් එකට එන්න ඕනේ නැහැ තියරි ළමයි. රිවිෂන් ක්ලාස් එක තියෙන්නේ වෙනම ළමයි කොට්ටාසයකට. හැබැයි කවුරු හරි ළමයෙක් ඉන්නව නම් තියරි පන්තියේ වැඩ කරලා නැතුව තියරි පාඩම් වල අඩුපාඩු තියෙන ළමයි. ඒ වගේ ළමයෙකුට ඒ අඩුපාඩු තියෙන පාඩමට විතරක් රිවිෂන් එකට සම්බන්ධ වෙලා පාඩම කවර් කරගන්න පුළුවන්. රිවිෂන් එකේ බොහොම ඉක්මනට වැඩ කරනවා. ඒ කියන්නේ රිවිෂන් පන්තියක් සාමාන්‍යයෙන් පැය 7කට කිට්ටු යනවා. මේ වගේ දෙගුණයක් විතර උදේට තියෙන්නේ. එතකොට අර මේ වගේ දෙගුණයක විතර වෙලාවක් එක යනවා. එතකොට ඒකේ අනිත් එක අපි නෝට් ලියන්නේ මොකුත් නැහැ. ඉක්මනට ටියුට් එක තමයි වැඩ කරගෙන යන්නේ. එතකොට ওই බන්ධන පාඩම මාසෙන් ඉවරයි. ගණනය කිරීම පාඩම මාසෙන් ඉවරයි. එතකොට ওই වගේ පාඩම් වල ආවර්ති විචලන එක දවසින් ඉවරයි. ඒවා ඒ කියන්නේ එහෙම ඉවර කරා කියලා තේරෙන්නේ නැත්තේත් නෑ හරිද? ඊටාම හොඳට තේරෙන්න ප්‍රශ්න කරගන්න පුළුවන් වෙන මට්ටමට කරනවා. අර වෙලාව ඉතුරු කරගන්නේ නෝට් ලියන්න වෙලාව වැය කරන්නේ අපි. සහ ඊට අමතරව පන්තිය දිගයි මේ සාමාන්‍ය පන්තියක් මේ තියරි පන්තියක් වගේ දෙගුණයකට කිට්ටුයි ඒකේ ප්‍රමාණය. එතකොට මේ ඒ ඔක්කොමත් එක්ක එහෙම කරන්න පුළුවන්. ඒතර මේ වෙනකම් පාඩම් ඕන එකක් ওই රිවිෂන් එක පළවෙනි මාස දෙක තුන ඇතුළත ඉවර වෙනවා. ඒතර ඕගලන්ට කරන්න තියෙන්නේ හරි. මේ වෙනකම් පාඩම් වල ලොකු අවුලක් තියෙන තැන් තියෙනවා කියන්නකෝ. ඒ ටික හිමින් සීරුවේ පුළුවන්කමක් තිබ්බොත් ඉස්සරහ කාලවල හදමු.
හදිස්සියවත් අපිට ඉස්සරහ කාලවල ඒව හදන්න වෙලාව ආවේ නැහැ කියන්න කමන්නේ. මේ ඉස්සරහට උගන්වන පාඩම් ටික හරියට කරන්නකො. දැන් අද පටන් ගන්න චාලකනුක වාදයේ ඉඳන් ඉස්සරහට උගන්වන දේවල් ටික කිසිම අඩුපාඩුවක් නැතුව කරන්න. ඒතර ඕගලන්ට අඩුපාඩු විතරලා තියෙනවා නම් තියෙන්නේ පළවෙනි පාඩම් 3යි වායනියම් පාඩමේ මුල් ටිකේ විතරයි. රිවිෂන් එකක පළවෙනි මාස 3 විතර ඔය ඔක්කොම ඉවර වෙනවා. ඒතර ඕගලන්ගේ රිවිෂන් පටන් ගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ මුල් මාස 3ට විතරක් රිවිෂන් එකට එන්න. ඊට පස්සේ රිවිෂන් එන්න එපා. හොඳට වැඩ කරපු ළමයි රිවිෂන් එන්නම එපා. රිවිෂන් තියෙන්නේ වැඩ හරියට කරපු නැති ළමයෙකුට ඒව කවර් කරගන්නයි සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයින්ට එන්නයි විතරයි. ඒක තියරි ළමයින්ට අදාළ අංගයක් නෙමෙයි. එහෙනම් ඒකට එන්න ඕනේ නැහැ ඕගොල්ලෝ හරියට වැඩ කරලා නම් තියෙන්නේ. මේ එහෙම ඇවිල්ලා මාස දෙක තුනක් ඇතුළත ඕගොල්ලන්ට මුල් අඩුපාඩු ඕන එකක් හදාගන්න පුළුවන්. ඒ හින්දා ලොකු ප්‍රෙෂර් එකක් කරගන්න එපා. මේ කාලේ යන විදියට උපරිමයට පුළුවන් හැටියට අඩුපාඩු හදන්න පරනේ වගේ. සහ වැදගත්ම දේ ඉස්සරහට තියෙන පාඩම් හරියටම කරන්න. මොනවා හරි පාඩම් හදාගන්න වෙලාව මදි වුණොත් රිවිෂන් වලදී ඒ පාඩම මම කියනවා මේ මාසේ රිවිෂන් එකේ මේවා කරන්න කිය මාසෙට කලින් කියනවා. ඒතර ඕගලන්ට මේ අදාළ මාසෙට විතර තමන්ගේ අවශ්‍ය පාඩම කරන මාසෙට විතරක් සම්බන්ධ වෙලා ඒක කවර් කරගන්න පුළුවන්. ওই විදිහේ සැලැස්මක් තමයි ඒ වගේ ළමයි ගන්න ඕනේ. හරිද? එහෙම කරගෙන යන්න. හරි. මං 6 වෙනි ප්‍රශ්න ඉස්කෝලේ හොඳයිලු. යා අවස පන්තිත් දාලා උගන්නලවලු. මේ කියන ඒවා තේරෙන්නේ නැලු මොකද කරන්නේ අහනවා මගේ. ආය බැලුවටවත් බැයි තේරෙන්නේ. ඒ කියන්නේ ඒ දෙන ගණන් අනම්මනන් ටික ගෙදරදී ආපෞසරයක් හදලා ඒ වගේ එකක් ඇරෙන්න ඉතින් වෙන ලොකු විසඳුමක් තියෙන තැනක් නෙවෙයි ඉතින් ඒ. ඒ කියන්නේ පන්තියේ ගුරුවරයා හොඳයිලු ඉස්කෝලේ ආ උගන්නන්න උත්සාහ කරනවලු. ඒ වුණාට මේ කියන එක තේරෙන්නේ නැහැ. මොකද වැඩ කරගන්න ඕනේ කියලා අහනවා. අර වගේ තමයි ඉතින් කරන්න වෙන්නේ. කියන ටික ආයෙ චුට්ටක් වෙනම ගෙදරදී වැඩිපුර මේ ප්‍රශ්න ආපහු වටයක් කරලා ඒ වගේ එකට ඉතින් මෙහෙම ඉතින් එක එක කෙනාගේ ටීචින් ස්ටයිල් එක තම කෙනෙකුට තේරෙන එක නොතේරෙන එක ඉතින් වෙනස් කරන්න බෑ. ඉතින් ඒ වගේ තැන් සාමාන්‍ය අපි ආය පුළුවන් තරම් උත්සාහ කර ඒව ගණන් ආය හද එහෙම try කරනවා ඇරෙන්න. ඉතින් ඒව අර මොකද්ද කරන්නේ ඉතින් එක මිනිස්සෙක් කියන එක තව මිනිස්සෙකුට තේරෙන්නේ නැත්තම් තුන්වෙනි පාර්ශවයකට බෑනේ ඉතින් ඔක තේරුම් කරවන්න. ඒ හින්දා මේ අර වගේ එකක් තමයි අපි ආය උත්සාහ කර හදනවා එකක් ඇරෙන්න. ඉතින් එහෙම ස්ථිර සාර විසඳුමක් තියෙන එකක් නෙවෙයි ඉතින් ඒක නේද?